Welcome back to Sri Lanka United's YouTube channel. We are having multiple conversations on this road trip, and we just finished a segment with our Tamil brothers and sisters, especially about intra-ethnic conflict within the Tamil community. And right now we're here with the Sinhala delegation of the road trip, or most of them, and we're talking about intra-ethnic conflict within the Sinhala community. So let's go back and just reflect on how it has made itself known, or how it has manifested in day-to-day life. Nelly, would you like to start us off and share one instance? Yeah, one division I see is the division between those who speak English and those who don't in our Sinhalese communities. As a result of this division, you have a lot of discrimination towards those who, especially those who don't speak in English, and you find that there's only one section of our Sinhalese society that's getting more exposure, maybe say in the commercial field, to international markets or any of that sort. And as a result, you have those who, like say maybe in the instance of getting a new job, in applications and selections procedures, those who are more talented might not get the job, and you have that section of society getting discouraged, and you have them going backwards, say in terms of education. Moving on, Manjul Vasnaika, how do you see intra-ethnic conflict among the Sinhala community manifest? Please speak to us about this. මේක ප්‍රශ්න අපි ගම්වල ජීවත් වෙන කට්ටිය හැටියට අපේ ප්‍රදේශවල තියෙනවා දැන් සාම්ප්‍රදායික එන අදහස්. ඒ කියන්නේ පාරම්පරික එනවන අදහස්. ඒ කියන්නේ ඒ ඉන්නවන සම් ධනවත් පිරිසක් ඒගොල්ලෝ හිතනවා ඒ දුප්පත් පිරිසක් ඉන්නවන ඔවුන් හැමදාම ඒ තත්ත්වයේ සිටිය යුතුයි. ඔවුන්ට එතනින් එහාට නැගිටින්නට ඉඩක් නොලැබිය යුතුයි කියලා. ඒ අදහස් වැනි මතිමතාන්තර නිසා ඇත්තටම අපට අත්දැකීමක් තියෙන අපේ ගම්වල ඒ තියෙන ගැටලුව. ඉතින් ඒ නෙවෙයි විය යුත්තේ මම දකින විදියට කියන්නේ ඒ යම් මිනිස්සෙක් ඉදිරියට නැගී සිටින්න ඕන නම් ඒ යම් තත්වයක ඉන්න මිනිස්සෙක් ඔහුට උදව් කරන්න ඕන. ඉතින් ඒ කාලෙන් කාලේ එන අදහස් නිසා දැන් දෙමව්පියන්ගෙන් ළමයින්ට යනවා මොවුන් මේ තත්ත්වයේ සිටිය යුතුයි, මේ කට්ටිය මෙතන යාට යන්න ඕනේ, මේට වැඩි ඉගෙන ගන්න ඕනේ, ඒ තත්ත්වයේ සිටිය යුතුයි කියන එක. ඉතින් මම දකිනවා අය නිවැරදි කළ යුතුයි කියලා. දිවේශ, කොළඹ ජීවත් වෙන සිංහල කෙනෙක් හැටියට කොළඹ තුලදී කොහොමද මේ සිංහල ජනතාව අතර බෙදීම් අපි දකින්නේ? ඇත්තටම මම ගොඩක් දකින්නේ මුලින්ම පටන් ගන්න පාසල් මට්ටමේ. මම ගොඩක් දකිනවා කොළඹ ගොඩක් ඉහළ මට්ටමේ තියෙන පාසල්, වගේම ගොඩක් පහළ මට්ටමේ තියෙන පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙක අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා. මොකද ඉහළ මට්ටමේ ඉන්න පාසල් වල කට්ටිය ගොඩක් පහළ මට්ටමේ ඉන්න පාසල් කට්ටිය ගණන් ගන්න නැහැ. ඒගොල්ලෝ පැත්තකට කරලා තියෙනවා. එහෙම පිරිසක් දැකලා තියෙනවා. මොකද අතරම කියන්නේ මමත් ඒ වගේ පිරිසක් ඇතුළත හිටියා මුලදී. මම ගොඩක් ඒකෙන් වෙනස් වුණේ ඇත්තටම කන්නවත් එක ඉගෙන පස්සේ. ඒක තමයි මම දකින ප්‍රධානම දේ. මොකද ඒක නොවෙන්න ඕනේ. ඒක ගොඩක්ම පවතින්නේ මුදල් මත. මුදල් තියෙන සහ නැති තියෙන තැන. ජාතිවාදී ප්‍රශ්නයට ප්‍රධාන හේතුව උරුමයක් සොයලා පිළිබෙදනවා වගේ වුණාට ජාතිය තුල, සිංහල ජාතිය තුල බෙදීමක් සිදු වෙන වෙලා තියෙන්නේ අපේ තත්වයක්, නම්බුවක්, සමාජ ස්තරයක් සොයමින් පිළිබෙදීමක් සිදු වෙලා තිබෙනවා. අපි ඒක කතා කරන අවස්ථාවේදී අපිට කතා නොකරන ඉන්න බැරි කාරණයක් තියෙනවා. ඒක තමයි කුල ප්‍රශ්න. කුල ભેදේ ලංකාව තුළදී තවමත් තුරන් වෙලා නැහැ. සිංහල ජනතාව තුළ ඒ තවම තියෙනවා. ඒ පිළිබඳව තිස්සර අදහස් අපේ තමයි පවසන්නේ. අතන පුෂණය කිව්වා වගේ මේ සිංහල ජාතිය අතරේ ගොඩක් ප්‍රශ්න තමයි කුල වේදේ. මොකද දැන් ගම්බද ප්‍රදේශ, නාගරික ප්‍රදේශයෙන් නොවලා ගම්බද ප්‍රදේශයක් ගත්තාම ගොඩක් ඉගෙනගත්ත දැනුම තියෙන ගොඩක් අය ඉන්න. නමුත් එයාලගේ ඒ කුල වේදේ ඉහළ උගේ මේ අඩු කුලේ කියලා සමාජයේ මට්ටම නිසා උන්ට ඉහළ තනතුරු වලට, ඉහළ නිරතල වලට යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් මේ වගේ අවස්ථාවල ගොඩක් ගම්බද එහෙම පිරිස් උන්ගේ මේ කුලය වෙනස් කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වවල යොමු වෙච්ච ගොඩක් පිරිස් මේ සමාජයේ වෙනස් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. මොකද අනිත් දැන් අඩු කුලයේ කට්ටිය උන්ගේ කුල වෙනස් කරලා ජීවත් වෙනකොට ඔවුන් වෙනම සමාජයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා දැන් අද කුල ભેදය
වචනේ විතරක් සීමා වෙලා තියෙනවා. මොකද තනතුරු වල යන කුල ભેදයක් නැහැ. දක්ෂතාවයේ තියෙන අයට පමණයි යන්න තියෙන්නේ. මම හිතන්නේ වචනේ විතරයි සීමා වෙලා තියෙන්නේ. මම හිතනවා ඒක නොමිය යුතුයි. හැම දිනකටම නිවැරදිව කරලා කුල ભેදකින් තොරව සුදුසුසාට සුදුසුකම් පිළිගන්නවා. විශේෂ කුල ભેදයෙන් අදාළ අවස්ථාවේ එක ප්‍රශ්නයක් තියෙනවා. ඉබ්‍රෝ උපතින්ම හිතනවා අඩු කුලයකින් ගෙන්නව බෞලක අය තමා හොඳ මදි කියලා. තමාගේ ආත්ම විශ්වාසයක් තමාගේ තියෙන හැඟීමක් අව탁සේරුවක් කිරීමක් සිදු වෙනවා. ඒක මානසිකව දුක පීඩනයකට ලක් කරන මේ සමාජයේ ඉන්නවා අය. දැන් කමල් මම දුක ප්‍රශ්න කරන මේ විවාහයන් මේ අවස්ථාවවලදී තමයි මේක පොඩ්ඩක් සිංහලෙන් කියනවා සරලට ප්‍රශ්නය දැඩි ලෙස ප්‍රශ්නය මතුවෙන මේ අවස්ථාව. ඒ වෙන අවස්ථාවලදී කොහොමද මොන වගේ බෙදීම් ඇති වෙන්නේ? අතර මිෂනය ගොඩක්ම මිෂනයක වගේ විවාහ මංගල්‍යවලදී ඒවයි තමයි කුල ප්‍රශ්න තියෙන්නේ. විවාහවලදී සමහරවිට ඉතින් ආරවුල දුරදෙක යාම නිසා ජීවිත නැතිවීම ආදී සියලු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද එයාලා උත්පත්ති ඉඳලම එයාලා හිතාගෙන ඉන්නේ අපි මේ කුලේ අපිට මීට එහා දෙයක් කරන්න නැහැ. අපි මේ දෙයට සීමා වෙලා ඉන්නේ. අපි මේ දේ කළ යුත්තේ කියලා එයාලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම උසස් කුල හිතාගෙන ඉන්නවා. අපි තමයි උසස්. මෙයාලා අපි ගණන් ගන්න දුන්නේ. මෙයාලා මේ කියන දේවල් වලට නැහැ. මෙයාලා ආශ්‍රය සුසු නැති. ඉතින් එයාලා මවාගෙන ඉන්නේ එයාලගේ මේ චර්යාවන් සියලු දේවල් ඒ කුලයට අනුගත වෙලා තියෙනවා. මම හිතනවා ඒ දේ වෙනස් වෙනවා. Well, Sean, you're talking from a perspective of a Sinhala Buddhist who lives in Colombo. What are some divisions that you have seen manifest in society when it comes to Sinhala Buddhism? Well, like Krishna said, not only caste but the geographical area that people Sinhalese live has created a lot of divisions. According to what I've seen, like Candians won't ever like to get married to a person from the southern part of the country, and likewise the southern part of the country, the people who lives there doesn't actually have the will to get married to a person who is outside that area. That is because they think, okay, the people from Kandy thinks they are the more powerful or the people who are elite, but likewise the other people in the southern province also thinks the same. And people in Colombo also who have the origin from Kandy or in the southern part has the same mindset, even though they live in Colombo as well. Like there's a lot of issues inside the community because of the geographical area as well that is mainly affected for marriage. And there's another problem in the community. There's a high tendency of looking down on people because of the income, like we mentioned previously. A lot of people, even though they know some people earn their money in very wrong ways, they respect them just because there's a lot of money in their pockets, and not because of the good work or the bad work that they do. They just only concentrate about the money that they have. So even if that person is doing the worst thing that is possible to earn the money, there's a tendency of Sinhala people respecting those people who have money and not the people who actually do proper work for the community. Right, it's very insightful things there to see more facets of how this division takes place. Ayush, coming from Kandy, being a Kandian Sinhalese, how do you see divisions manifest among Sinhala community? Well, first of all, I would like to add something to what Manshani said, where she spoke about these geographical differences. And I feel like even when it comes to certain districts, for instance, if you take Colombo, in Colombo itself, you see that contrast between those who live in, for instance, this particular geographical area called Cinnamon Gardens, and those who live outside it, where the tendency is so high, especially when it comes to the elite of the Colombo to look down upon the rest, which has been manifested not only in get-together social activities, but also especially in these elite schools, as Dimesha said.
Well, adding to that, I would also like to speak a bit about the differences, the divisions along political lines. Well, as we all know, when it comes to political opinions, those are not generated, or inherited by the family, or it's not something which has to be another person. It's your own mental opinion. But when it comes to Sinhala community, especially in rural areas, we see conflicts, especially in post-election times, where the people of the defeated party get hammered. And apart from that, we have people, who call themselves green-blooded, blue-blooded, who call themselves, generational SLF peers and the generational UN peers. And I feel this is a barrier, especially within the Sinhala community, which hinders reconciliation and which cramps its ability to actually connect with those of other ethnicity. Thank you. Once again, very insightful things. And we're seeing how there is so much fragmentation. And if you don't deal with this, if we don't find ways as a youth movement for hope and reconciliation to bridge these gaps and create reconciliation within the community, some of the efforts of bringing reconciliation between ethnic groups might end up being not as successful. So hence we had this conversation. Moving on to Johan, any other facets of this division and things that we need to take into consideration as we're wanting to be the change? I would say there is a division amongst people who, how do you put it, newly rich. And when Manjula is stating about people earning money but still because of class and all these things that they are discriminated and they are divided, even though they have worked for it, they won't get it. But then again, I have seen this tendency where people work hard, but then their ego level runs up so high that they tend to think that they're higher than everyone else, and they put all those people who are with them down. Even if those people might be, I don't know, higher class or higher caste or whatever, or even people who are actually doing a good job and earning money, there's this tendency that I've seen even where I live. There are this set of people who basically earn money, like a lot of money. Suddenly they become rich, and then they cut off everyone else and access they are on top of the world. So those kind of people with those kind of mindsets has clearly created a big division in society. I think that's the new trend now. I think it's coming up every day. We can see it. So I think money has become a huge role there. Alright, so we've gained so many different views and perspectives from young leaders who have observed their own community, who have been mature enough and secure enough in their pride for their community to just criticize what's wrong within it. But one thing we're going to look at is one of the biggest differences here is value has been put not on character, not on the person, not on capability. The value has been put on money, on class, on religion, on political party, and so on and so forth. And hence these fragmentations occur. Dakina Prashna may when ugat buddhima yawone agama jatiya desa balame o namage jatiya tibenne bedim වලට හේතු සාධක වී තිබෙනා කාරණා ගැන ඉතාමත්ම අවංකව සාකච්ඡාවක යෙදී සිටිනවා. මේ සාකච්ඡාව යෙදී සිටින අවස්ථාවේ අපි දකින්නේ මේ බෙදීම් සිදුවලා තියෙන්නේ මුදල් උපයන ප්‍රමාණය අනුව, ජාතිය අනුව, ආගම අනුව, කුලය අනුව තමා සහයෝගය දක්වන්නේ නැත්නම් අයත් වෙන දේශපාලන පක්ෂය අනුව එවැනි හේතු සාධක පාවිච්චි කරලා මනුෂ්‍යයන්ව විනිශ්චය කරලා වෙනස්කම් කරන්නට ශ්‍රී ලාංකික සිංහල ජනතාව පෙළඹී තිබෙනවා. ඉතින් එවැනි වකවානුවක චරිතය ඔවුන්ගේ චරිතය සහ ඔවුන්ගේ වැඩ කරන මහන්සිය ඔවුන්ගේ ජීවන රටාව අන්න එවැනි දේවල් වලට මනුෂ්‍යයව විනිශ්චය කරලා උන්ට එදෙසල කන්න නැතුව අර ක්‍රමයට යන නිසා මෙවැනි බෙදීම් අපි දකිනවා. දැන් අපි ඉක්ම දෙකම ලංකාව තුළ අපි වචනයට නැත්නම් කතාවට වුණක් සීමා වෙන්න කැමති නැහැ. අපි විසඳුම් වලට කැපවුණු යෝන ආයතන. ඒ නිසා මේ අවස්ථාවේදී කෙලෙස් විසඳුම් අපි ගෙන්නට යනවා. විසඳුම් තිබෙනවා. මේ ප්‍රශ්න පරම්පරා ගණනාවක් අපේ රටේ පවතින ඉඩ දෙනවා. We want to talk about solutions. We want to be a proactive youth movement. That's what we're about. So we see these divisions within our own community and we want to see change.